හයි යාළුවනේ. හයි යාළුවා. අපි දැන් මොකද්ද මේ කරන්න යන්නේ? අපි දැන් පොඩි රස්තියක් ගන්න. මේ ඔක සන්නස් කියලා කියන විදිහට කිව්වොත්. සන්න කියන්නේ. හරි. දැන් අපි රැස්ති වෙන්නේ. වැඩ පහසුම් පස්සේ පොඩි ඉන්ටර්වල් එකක් දැන් අපි එක ට්‍රේන් එක කරගෙන ගිහින් ආය අනිත් ට්‍රේන් එකේ එනවා. මේ මෙයාගේ අදහසක් ඒක. මේ දවස්වල ඉගෙන ගත්ත හොඳම දෙයක් තමයි ගැහණියකගේ සිත කෙබඳුද කියන එක. කෙබඳුද ඉතින්? කෙබඳුද කියන ප්‍රශ්නේ ආවන් පස්සේ ඉතින් කියන්න මට තේරෙන්නේ නැහැ. ඒක ඇත්තටම තේරෙන්නේ ඒක තාම තේරුම් ගන්න පොහොදිනවා කෙබඳුද. ඔයා මගේ බර්ත්ඩේ එක දාසේ ඉගෙන ගත්ත පාඩම මොකද්ද? ඇත්තටම මේක මෙහෙම පාඩමක්. ඔයා මොන ප්‍රශ්නක හිටියද? ඔයා මොන දේ කළාද? ඔයා කොයි රටේ හිටියත්? එකේ හිටියත් කිසිම ප්‍රශ්නයක් මොන රටේ මොන බෝම්බ ගහනවා වුණත් කොච්චර සීතල වුණත් කොච්චර රස්නේ වුණත් හරියටම කෙල්ල ඉන්න ස්ථානයේ රෑ 12 වෙද්දී වොයිස් කරන්න ඕනේ. බර්ත්ඩේ එකට. බර්ත්ඩේ එකට. එහෙමයි. මේ ඉන්න වෙලාවේ රෑ 12ට වාවිස් කරනකොට නේ කෙල්ල ඉන්න තැනට රෑ 12 වෙන්න ඕනේ. නැත්තම් ඉතින් සමහරක්කට කලින් හෝ පසු වෙන්න පුළුවන් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. කලසතම ඔයත් තවගන්න. මොකද නෑ ඉස්ලාම් මේ. Kalasatama. Ovet aukeavat junan oikealta puolelta. Fiskehamnen. Dörrarna öppnas på tågets högra sida. Medin lokal lagi. Hai. Sekian. Hai. Aki hai kiya. Hai. අපි මේ ඉන්නේ සමර් එකේ නෑ. සමර් එකේ? ස්ක්‍රීන් එකේ. හරිද? ඒ ස්ක්‍රීන් එකේ සාමාන්‍ය හිමට එන්නෙත් නැහැ. මේ අවුයි. කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ වුණාට This is Europe නෙමෙයි, this is Finland තියන් කියන්න වෙන්නේ. දැන් කලන අයියත් අපිත් එක්ක ඉඳලා එයාට දැන් TikTok ෆොටෝස් ගන්න මේ මානසිකත්වය හැදිලා දැන් තියෙනවා. අපි දැන් යාවත් අර අධ්‍යාපනික මානසිකත්වයෙන් පොඩ්ඩක් මුද වෙලා පොඩ්ඩක් සෝෂලයිස් කරලා තියෙනවා. අපි මේ කොහෙද යන්නේ කියලා කිව්වේ නෑනේ ඔයාලට. ඇත්තටම මමත් දන්නේ නැහැ. ඒකම ඇත්තටම හෙල්සින්කි කැතීඩ්‍රල් එකද කියලා එහෙම හිතාගෙන ඉන්නවා. අපි කට්ටියටම එක දිගට එක්සෑම් තිබුණා. ටිකක් අමාරු ඒවා. ඉතින් ඒ හින්දා කොහේ හරි යනවා කියලා හිතාගෙන හිටියා. ඉතින් ඔහොම යනකොට අපිට ලස්සන තැන් හම් වෙනවා. එතකොට අපි ඒව නැවතිලා ෆොටෝස් ගන්නවා, බලන්න යනවා, කන්න යනවා. අපි නැවතිලා ඉන්න පැත්ත එච්චර ලස්සන නැහැ. අපි නිකන් අර යුරෝප් ෆීලිං එකක් ඉන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි එළියට ගියාම දැන් මෙහෙම දැක්කම හරි ආස හිතෙනවා. ඉතින් යන්න ඕන පැත්ත දැන් ඔය Google Map දාගෙන යන්නේ දැන් යා කියනවා වැරදි යන පැත්ත කියලා. ඒකට හරි ලස්සනයිනේ. නිකන් හරිම යුරෝප් වගේ ෆීලිං එකක් එනවානේ. ඒ හින්දා ඉතින් අපි නැවතිලා බල ෆොටෝස් ගහලා ඉඳලා තමයි යන තැනට යන්නේ. අද ගොඩක් සීතලයි. සාමාන්‍යයෙන් මේ කාලේ හරිනම් සීතල වෙන්න කියන්නේ සාමාන්‍යයෙන් මෙච්චර සීතල වෙන්නේ නැහැ. අනික අද හිමත් වටන පොඩ්ඩක්. අපි එළියට බැස්සොත් සීතලයි. ඔය this is Europe baby okay ආවේ this is London baby කියලානේ. මෙහි ආවට පස්සේ මම තමයි දැනගත්තේ ෆිනිෂ් අයගේ ඩ්‍රීම් කන්ට්‍රි එක UK කියලා. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අයගේ ඩ්‍රීම් කන්ට්‍රි එක ඕස්ට්‍රේලියානේ. ඒතර මෙහි අයගේ UK. අපි ෆිල්ම් මේ අපේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය. අයියෝ මේ කැමරා අධ්‍යක්ෂක. DOP. ඒ වගේ එකක් ගන්නකො ඒක. ඒක ආයෙන්දි ඔය ඇන්ගල් එකම එකක් ගන්නකො.
ඒ කියන්නේ ඇවිදගෙන එන එකක්ද? ඇවිදින වීඩියෝ හැම තැනම මේ යුරෝපයේ ඇවිදිනවා. අපි ආශ්‍රය කරන කෙනෙක් විදිහට දේවල් හැදෙනවා කියලා. මේ තමයි හොඳම උදාහරණයක්. මම තමයි අපි තුන්දෙනාගෙන් TikTok වීඩියෝ කරන කෙනා. අන්තිමට තුන්දෙනාම දැන් TikTok වීඩියෝ කරන්න පුරුදු වෙලා කොහොමද මම මේගොල්ලෝගේ සැඟවුණු දක්ෂතා එළියට ගත්තා. මට හරි සතුටුයි ඒ හින්දා. මම මේ වීඩියෝ එක ගන්න සෑහෙන වෙලා විතර බලන් හිටියා. මම අහලා තියෙනවා ලංකාවේ ඒකාත් ට්‍රෑන්ස් තිබ්බා කියලා. අපි ආවා. අයියෝ වැටෙනවා කරනවා කියලා හිතාගෙන ගියවත් නැහැ. ඒකට මට හිතුණා මෙහෙම කරගෙන යනකොට මේ ඒක හරි ලස්සන මතකයක් කියලා අපි තව ඉන්න මාසයක් හින්දා ෆින්ලන්ඩ් වල ආයි අපි ඉද නැත්ද දන්නේ නැහැ මේ රටේට. තද අපේ යාළුවොත් එක්ක ගත කරන moments හැම එකක්ම කැප්චර් කරලා තියාගෙන ඉන්න එක හරිය වටිනවා කියලා මට හිතෙනවා. අපි සමහර ගමන් යනවා කොහෙද යන්නේ කීයටද යන්නේ එහෙම ප්ලෑන් කරන්න එක්ක උදේ කියනවා අපි අද මෙහෙ යන්න මේ කියලා දාගන්නවා Google Map එක හරියට ඔය වගේ දන්නවා අපිට යනවා. පරිම මේ සීතලයි. සමහර අපි ගන්න ෆොටෝස් හරිම අව්‍යාජයි. ඔය ෆොටෝ එක හරිම ඒ වගේ අර අපිට දැනෙනවා හරිය නිකන් සහෝදර බැඳීමක් තියෙන පින්තූරයක් වගේ. මම ඒක මෙතන කොනෙක් දාන්නම්. ඒක ඇත්තටම හරිම ආදරණීයයි. සස්සන මේ අපි මෙට්‍රෝ එකට යන්නේ මියුසියම් එකකට යනවා වගේ නේ. මියුසියම් එකකට යනවා වගේ. ඒ වුණාට ඇත්තටම අපි මේ ට්‍රේන් එකක් ගන්න තමයි යන්නේ. මේ ට්‍රේන් ස්ටේෂන් එකක් වගේ. මේ නෙවෙයි මෙට්‍රෝ ස්ටේෂන් එක. ලස්සනයි නේද? මල් වගේ. හොඳ ළමයින් අපි වගේ. බෙල්ලක් තියෙනවා. බෙල්ල තමයි. බෑග් වලට දාලා දාන්නේ. ඒ අතුරම හොඳයි නේද? ටොප් මනි. සේල් පෙන්නන්න බැරි මිනිස්සු. දැන් ඔයා සේල් එකක් යන්නේ ගියේ. සේල් එකක් වුණාට 35 යුරෝස්. අනේ මැක් එක තියෙනවා. අපි කඩ දැන් කීයක් ෂොප් කීයකට ගිහින් බැලුවද? තුනකට ගිහින් බැලුවා අන්තිමට තීරණය කරා KFC එකෙන් කනවා කියලා. ඒක මම තමයි තීරණය කළේ ඉස්සෙල්ලා KFC එකෙන් කන්න කැමති වුණේ. අපේ කොට්ටේ සුදුනේ. ඒක ගන්න කප්. කාඩ් එක නැති වෙලා හොයනවා.
මේක දැක්කම මතක් වෙන්නේ අපි ඉස්තාන්බුල් වල ඉත්තේ කලන අයිය තමයි කෑම ඔක්කොම උස්සගෙන අපිට අරගෙන ඉන්නේ. කාලි වෙරයි. බඩ පිරලාද ළමයි? ඔව් අදනම් පිරුණා. අක්කගේ බඩ පිරලා නෑ. අපි යන්න දැන් පීසා එකක් ගන්න. කෑම ලෝකයක්. අපි ආව ග්‍රොසරි. මොනවා හරි කියන්නකෝ හලෝ හැම වෙලාවෙම මම මේක අල්ලගෙන අපි ගත්ත චීස් බර්ගර් එකක් ගත්තා. එතකොට අපි කලර මල්ලිගේ 1.29 පීසා එක ගත්තා. මෙයා තමයි ඔය අපේ සල්ලි විනාශ කරන දේවල් පුරුදු කරේ අපිට. සල්ලි විනාශ කරනවා. අපි ගෙදර යන්නේ හදන්නේ. මෙයාට බඩගින්න වැඩි වෙනවා. මේවා ඇයිද දන්නේ. අපේ ගෙදර යන කෝච්චිය ආවා. මෙට්‍රෝ එකට කියන්නේ කෝච්චිය කියලා. ඔය මෙට්‍රෝ එක කෝච්චිය නෙවෙයි. අපි අර ලිස්ස වැටුනේ. මෙයා තමයි මුලින්ම වැටිච්ච ළමයා. මෙයා තමයි මේකේ වැටුනේ. බයි. සමහර වෙලාවට අපි ප්ලෑන් කරන වීඩියෝස් වලට වඩා මෙහෙම එක පාට යාළුවොත් එක්ක ඉඳන් කරන ඒවා හරිම ලස්සනයි.